Let's learn 10 other ways to say thank you in English. From casual to more polite expressions. හැමදාම කියන thank you වෙනුවට ස්තුතිය ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම 10ක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. Thanks. Thanks කියන්නේ ස්තුති කරද්දී භාවිත කරන සරල සාමාන්‍යම ක්‍රමය. Thanks a lot. ගොඩක් ස්තුතියි. නිකන් ස්තුතියි කියනකට වඩා නිකන් thanks කියනකට වඩා thanks a lot කියන එක strong. Thank you so much. බොහොම ස්තුතියි. Thanks a million. ලක්ෂ වාරයක් ස්තුතියි. Thanks for your help. එහෙම නැත්නම් thanks for helping me. ඔයා වෙනුවෙන් විශේෂ උදව්වක් කරනවා නම් මේ expressions දෙකම ස්තුතිය ප්‍රකාශ කරන්න ඔයාලට භාවිත කරන්න පුළුවන්. I really appreciate it. මම ඒ උදව්ව ගොඩක් අගය කරනවා. ඔයාට කරන උදව්ව ඔයා ගොඩක් අගය කරනවා නම් ඔයාට මේ expression එක use කරන්න පුළුවන්. ඔයා හදවතින් අවංකවම ස්තුතිවන්ත වෙනවා නම් ඔයාට use කරන්න පුළුවන් I am really grateful කියන expression එක. That's so kind of you. එහෙම නැත්නම් it's very kind of you. ඉල්ලීමකින් තොරවම තව කෙනෙක් අපිට කරන උදව්වකට අපේ කෘතවේදීත්වය එහෙම නැත්නම් ස්තුතිය ප්‍රකාශ කරන්න මේ expressions දෙකෙන් එකක් ඔයාලට use කරන්න පුළුවන්. I can't thank you enough. මම ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා. ඔයාට කොච්චර ස්තුති කළත් මට මදි. අන්න ඒ වගේ අදහසක් කියන්න I can't thank you enough කියන expression එක use කරන්න පුළුවන්. I owe you one. ඒකේ තේරුම තමයි ඔයා මට මේ වෙලාවේ උදව් කළා. ඔයාටත් ඊළඟ වතාවේ උදව්වක් ඕන වුණොත් මම කැමැත්තෙන්ම ඔයාට උදව් කරනවා කියන එක. Thanks for watching. If you found this video helpful, don't forget to like, share and subscribe. Click the bell icon to get notified whenever I upload a new video. See you in the next one. Take care and keep learning.